මේ තමයි මල්ටි පර්පස් ඩිටෙක්ටර් එකක්. මේක metal detect කරනවා, electric detect කරනවා, ඒ වගේ wood detect කරනවා. ඒ කියන්නේ අපි යම්කිසි බිත්තියක් ඩ්‍රිල් කරන්න ඉස්සෙල්ලා මේකෙන් බලා ගන්න පුළුවන්, මේ උපකරණයෙන් බලා ගන්න පුළුවන් ඒ අපි විදින්න යන තැන ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඇතුලේ කරන්ට් වයර් එකක් තියෙනවද? එහෙම නැත්නම් ලී පරාලයක් තියෙනවද? අපිට ලී පරාලයක් ළඟ හරියට විද ගන්න ඕන නම් ඒක හරියට බලා ගන්න පුළුවන්. ඇතුලෙන් ලී පරාලයක් තියෙනවද? කරන්ට් වයර් එකක්, කරන්ට් ලයින් එකක් ගිහින් තියෙනවා නම් ඇතුලේ කරන්ට් ලයින් එකක් ගිහින් තියෙනවද කියලා හරියටම මේකෙන් බලා ගන්න පුළුවන්. මොකද ඒක කරන්ට් වයර් එකක් ගිහින් තියෙනවා අපි වෙන තැනකින් විදින්න ඕනේ. අපිට පේන්නේ නැහැ බෝඩ් එකක් බිත්තියක් අපි කියමු මෙහෙ කියන්නේ බිත්තියක් තියෙනවා නම් ඇතුලේ කරන්ට් වයර් එකක් තියෙනවා අපි එතනින් විද්දොත් අපිට ලොකු හානියක් වෙනවා. ඒක නිසා කරන්ට් වයර් එක අතහැරලා අපි විදින්න ඕනේ. එතකොට ඒක ඇතුලේ කරන්ට් වයර් එකක් තියෙනවද නැද්ද කියන එක බලා ගන්න මේකෙන් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන්. මේක ඉන්ඩිකේට් කරනවා කරන්ට් වයර් එකක් ඇතුලේ තියෙනවා නම්. ඒ වගේම පරාලයක් ඇතුලේ තියෙනවා නම් අපි පරාල කෙලින් ඇණයක් ගහන්න ඕන නම් ඇතුලේ තියෙන ලී පරාලයකට ඇණයක් ගන්න හරියට පරාල තියෙන තැන අපිට බලා ගන්න පුළුවන් මේකෙන්. ඒ වගේ මල්ටි පර්පස් ඩිටෙක්ටර්. දැන් අපි මේක ඇරලා බලමු. දැන් මේ අලුතෙන්ම ගෙනාවේ. දැන් මේක ඇරලා බලමු. මේකට බැටරි දෙකක් දීලා තියෙනවා. මේ ඇතුළට අලුතෙන්ම ඇවිත් එන විදිහ. මේ තියෙන මැෂින් එක මල්ටිපර්පස් ඩිටෙක්ටර් එක තමයි මේක. මේ උඩින් තියෙන මේක ගලවන්න ඕනේ. මේ විදිහට තමයි මේක ඇතුලේ පත්තු වෙන්නේ. ඒක පෙන්වන්න තමයි මේ ස්ටිකර් එක අල්ලලා තියෙන එක අයින් කරනවා. එහෙම තමයි තියෙන්නේ. පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඩිස්ප්ලේ එකෙන් තමයි වැඩ කරන්නේ. පෙන්වුම් කරන්නේ. බැටරි දාන්න තියෙන මෙතෙන්ට බැටරි දෙකකුත් ඒගොල්ලෝ දීලා තියෙනවා. බැටරි දෙකකුත් ස්ක්‍රීන් එක තියෙන පැත්තට නෙගටිව් පැත්ත දාන්න ඕනේ. අනිත් පැත්තේ පොසිටිව් පැත්ත, අනිත් පැත්තට ස්ක්‍රීන් එක පැත්තට නෙගටිව්. ඔන්න. අර මේ පික්චර් එකේ තියෙන විදිහටම තමයි ඒක ඔන් වෙන්නේ. ඊට පස්සේ මෙතන ආයි වහන්න ඕනේ. දැන් ඔන් ඔෆ් ස්විච් එක තමයි මේක. දැන් ඕෆ් වුණා. ඔන් කරනවා මේක පවර් එක වැඩි කරන්න. ස්කෑන් පවර් එක වැඩි කරන්න තමයි 1 2 3 කියලා තියෙන තුනක්. මෙතනින් තමයි ස්කෑන් පවර් එක වැඩි කරන්නේ AC. එතකොට මේක ඔක්කොම මේකේ තියෙනවා. මේ පොතේ තියෙනවා. ඔපරේටින් ඉන්ස්ට්‍රක්ෂන් ඔක්කොම තියෙනවා මේකේ. දැන් අපි බලමු මේ මෙටල් ඩිටෙක්ටර් එක වැඩ කරන විදිහ. මේ මෙටල් ඩිටෙක්ටර් එකේ සෙන්සර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ තමයි. මෙතන මිශ්‍රහන් රේට් කරනවා. මෙතන තමයි ගොඩක් ඔය බිත්තිය ඇතුළ බලනකොට මේ බිත්තියට හේතු කරලා තමයි බලන්නේ. දැන් අපි පවර් එක ඔන් කරනවා. මෙන්න මෙහෙම මේ පවර් ඔන් ඔෆ් කියලා තියෙන එක ඔන් කරනවා. ඔන් කරලා මේකෙන් තමයි සෙලෙක්ට් කරන්න අපිට. දැන් අපි මෙටල් වලට දාලා තියෙන්නේ. AC වලට දානවා නම් AC ඇතුලේ කරන්ට් එක බලනවා නම් මේ විදිහට AC එක ඔන්න අපි චෙක් කරලා බලමු. මේකෙන් තමයි සෙලෙක්ට් කරන්නේ. AC එකට දැම්මා. මේකෙන් පවර් එක අඩු වැඩි කරන එක. මෙතන ඉන්ඩිකේට් කරන 1යි ඊට පස්සේ 2යි 3යි. ඒ පවර් එක ස්කෑන් කරන පවර් එක වැඩි කරනවා
කොටස් තුනකට වැඩි කරන්න පුළුවන් 1 2 3 කියලා. මේකෙන් ඊට පස්සේ මේක ඔන් ඔෆ් ස්විච් එක මේකෙන් තමයි ස්කෑන් කරන්න වෙන්නේ මේකෙන්. මේ මෙතන මේක එබුවේ ගමන් මෙතන රයිට් එකක් වැටෙනවා ස්කෑන් කරනවා. දැන් මේකද මේ කරන්නේ මේක ඇතුලේ කරන්ට් එක තියෙනවා කියලා පෙන්නන්නේ. මේ ෆෑන් එක ඇතුලේ කරන්ට් එක තියෙනවා කියලා තමයි පෙන්නන්නේ. දැන් බලන්න කරන්ට් එක තියෙනවද කියලා බලමු අපි. එක්කනේ ෆෑන් එක වැඩ කරනවා කරන්ට් එක තියෙනවා. මේ ෆෑන් එකේ කරන්ට් එක තියෙන නිසා තමයි වැඩ ගන්න. ඒකට මේකෙන් ඉන්ඩිකේට් වෙනවා කරන්ට් එක ඇතුලේ තියෙනවා කියලා. දැක්කනේ මේ ආකාරයට තමයි පෙන්වන්නේ. ඕනම එකක් පෙන්වන්නේ එහෙමයි. ඇතුලේ කරන්ට් එක තියෙනවා කියලා ඒක පෙන්නනවා. එතකොට අපි බලමු ඊට පස්සේ මෙටල් කොහොමද චෙක් කරන්නේ. මේක මෙටල් වලට සිලෙක්ට් කරන්න ඕනේ. මේකෙන් තමයි සිලෙක්ට් කරන්නේ. දැන් මෙටල් කියන පැත්තට දාමු. මේ මෙටල් මෝඩ් එක. දැන් මේ පොතට අල්ලලා බලමු. පොතේ මුකුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි පොතේ මෙතන තියෙනවා මෙටල්. මේක ඔන් කරන්න ඕනේ. දැන් ඔන්න ස්කෑන් කරනවා. මේ දැන් වැඩ කරන්නේ මේ පොතට මේ මෙතන තියෙනවනේ මේ ස්ටේප්ලර් එකක් ගහලා තියෙනවනේ. ඒ ස්ටේප්ලර් එකට තමයි මේ වැඩ කරන්නේ. දැන් මේ හරිය නැහැ. ඇවිල්ලා මේ ස්ටේප්ලර් එක ගහපු තැනට හරියට වැඩ කරනවා. දැක්කද? මේ හරියට නැහැ. අපි මොකක් කර ලෝහ වර්ගයක් මේක ඇතුළට දාලා බලමු. මේ පොත ඇතුළට මේ මම දැම්මා මේ බ්ලේඩ් එක. දැන් බලමු කොහොමද ඒක. දැන් පේනවද කියලා පොත ඇතුළේ බ්ලේඩ් එකක් තියෙනවා. දැක්කද? බ්ලේඩ් එක ඉන්ඩිකේට් කරනවා. මේක පෙන්නනවා. හරියට බ්ලේඩ් එක ළඟට එනකොට තමයි ඒක වැඩ කරන්නේ. සවුන්ඩ් එකකුත් දෙනවා. මේකෙන් තමයි ස්කෑන් කරන්නේ. මේකේ බොහොම තමයි මේ රයිට් එක වැටලා ස්කෑන් කරන්න පටන් ගන්න. මේක දැන් අපි බ්ලේඩ් එක අයින් කරලා බලමු. බ්ලේඩ් එක අයින් කළා. දැන් ස්කෑන් කරනවා රයිට් එකෙන් මොකුත් නැහැ. දැක්කා? මේ මෙහෙම වැඩ කරන්නේ මේසෙ තියෙනවා මේසෙ යට තියෙන ඇන වලටත් වැඩ කරනවා. මේසෙ යට මෙහෙම උඩට ගත්තාම නැහැ. දැන් මේ මේසෙට කිට්ටු කළාම මේසෙ යට තියෙන ඇන වලට තමයි මේ වැඩ කරන්නේ. දැක්කද? මේ ලෝහ වර්ගයේ කිට්ටු කරද්දි වැඩ කරනවා. ඉස්සරහට වැඩ කරනවා යට පැත්තට වැඩ කරනවා. මෙතනින් මෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. පවර් ඕෆ් කරන්න මෙහෙම. දැන් ඕෆ්. දැන් මම ඕගලන්ට පෙන්නන්නම් මේකෙන් කරන්ට් එක බලන හැටි. දැන් මේ ස්විච් එක මේ ෆෑන් එක වැඩ කරනවනේ. ස්විච් එක දැම්මම මේ AC කරන්ට් එකෙන් වැඩ කරන්නේ. දැන් ඔයාලට පේනවා ඉතින් මේ ෆෑන් එක වැඩ කරනවා. ස්විච් එක ඕෆ් කළාම නැහැ. දැන් අපි බලමු මේ ස්විච් එක ඕෆ් කළාම කරන්ට් එක මේ පැත්තට ගමන් කරනවද නැද්ද කියන එක. අපි ස්කෑන් එක දානවා. මෙතන මේ පුෂ් කියන බටන් එක ගමුම ස්කෑන් කරන්න පටන් ගන්නවා. දැන් දැක්කනේ වැඩ කරනවා. මෙතෙන්ට එනකන් කරන්ට් එක එනවා. අපි බලමු මේ පැත්තට එනවද කියලා. නෑ. ස්විච් එකෙන් ඒක කට් කරලා තියෙන්නේ. දැක්කද? කරන්ට් එක මේ පැත්තට එන්නේ නැහැ. පොසිටිව් ලයින් එක එන්නේ නැහැ. ඒතකොට මෙතෙන්ට එනවා. මේ ස්විච් එක ඇතුලේ තියෙනවා පොසිටිව් ලයින් එක. ඊට පස්සේ මේ පැත්තට එනවා. වයර් එකේ මෙතෙන්ට එනවා.
මෙතෙන්ට එන්නේ නැහැ. අන්න බලන්න මෙතෙන් ආපහු ස්කෑන් කරලා බලන්න. ස්කෑන් බටන් එක ඔබන්න අපිට සාමාන්‍ය සැක හිතෙන විදිහට වැඩ කරොත් අපිට පුළුවන් ඒක ආපහු ස්කෑන් කරවන්න. එතකොට මේ මෙතන රයිට් එක ඉන්ඩිකේට් වෙනවා. දැන් මේකට එනවා කරන්ට් එක. මෙතෙන්ට එන්නේ නැහැ. මේ හැරියට එන්නේ නැහැ. මේ ස්විච් එකට එනවා. මේ දිගට එනවා. නැක මෙතනින් එහාට එන්නේ නැහැ. දැන් මෙහෙම වැඩ කරන්න ගත්තාම දිගටම ඒක කී එක තියෙනවා. ඊට පස්සේ පුෂ් බටන් එක ඔබන්න ඕනේ. පුෂ් බටන් එක එබුවාම තමයි ආයි ස්කෑන් කරන්න පටන් ගන්න. මේ පුෂ් බටන් එක එබුවාම තමයි ආයි ස්කෑන් කරන්න රයිට් එක ඉන්ඩිකේට් කරනවා. හරිද? ඒ කරන්ට් එක නැහැ. මෙතෙන්ට එනකොට තියෙනවා. මේ දිගටම තියෙනවා. දැන් මෙහෙම තියෙද්දි අපි මේ ස්විච් එක දාමු. දැක්කද වැඩ කරන්න ගන්න. ස්විච් එක ඔෆ් කළාම නැහැ. හරිද? ස්විච් එක දාම්මම දැක්කද? කරන්ට් එක ගමන් කරනකොට විතරයි ඒක වැඩ කරන්නේ. මේක පෙන්නන්නේ. ඒ වගේම ලී ඇතුලේ තියෙනවද කියලා බලා ගන්න මේ මූඩ් එක මේකට දාන්න ඕනේ. මේ ඊතලේ මේ තියෙන මේක ගන්න ඕනේ මේ මූඩ් එකට පළවෙනි මූඩ් එකට ගත්තාම ඒක ලී පෙන්නනවා. ඊට ස්කෑන් මූඩ් එකට දානවා. එක ලී එකට ඇල්ලුවාම වැඩ කරනවා. දැන් මේ සිලීනේ හරි ඉස්සෙනකොට නෑ මේ ඉතරේ ලීයට හේතු වෙනකොට තමයි වැඩ ගන්න. ඒ ගොඩක් වැඩ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක්. නමේන වීඩියෝ එක නරඹපු සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් වේවා. ඒ වගේම තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ. දැන් මේකේ අපි යම් කිසි දෙයක් බලාගත්තට පස්සේ එතන අපි කරන්ට් වයර් එකක් තියෙනවද කියලා දැනගත්තට පස්සේ මේක අල්ලලා අපිට ඒක ලකුණු කරගන්න බෑ. ඒ ලකුණු කරගන්න අපිට පෑනක් ඕන වෙනවා. හැමතිස්සෙම පෑනක් අමතක වෙලා අපි තිබුණොත් එහෙම ගෙනියන්නේ ඒක පෑන මේකෙම තියෙනවා ලකුණු කරන්න පෑනක් පැන්සලක්. මේ තියෙන මෙතන තියෙන්නේ පැන්සල මේ. මෙතන පොඩි පැන්සලක් තියෙනවා මේ තියෙන්නේ. මේක මෙතන තියෙන්නේ. මේක ගත්ත බිත්තියේ මාක් කළා. අපිට ඕන මේක ගෙවුනාට පස්සේ වෙන පැන්සල් කෑල්ලක් උනත් දාගන්න පුළුවන් මේ තරමට. ඒතකොට මේකෙන් මෙතනම ඒක රඳවලා තියෙන්නේ මෙතන. මේ ගන්නකොටම තියෙනවා පැන්සලක්. එතකොට මේක මෙහෙම මෙතනින් ඇරියා අර අපි කරන්ට් වයර් තියෙන තැන මේකෙන් පෙන්න පුතන මේකෙන් මාක් එකක් දාගන්න පුළුවන්. ලකුණක් දාගන්න පුළුවන්. ඒක ආපුවම මෙතනට දාන්න ඕනේ. හරිම ලේසි. මෙතන තියෙන්නේ. හරිම සහැල්ලුයි. හොඳයි. බොහොම ස්තුතියි.